ආයිබෝන් මම අද වෙනස් වීඩියෝ එකක් කරගෙන මට මෙච්චර දවසක් තිබිච්ච ප්‍රශ්නයක් තමයි මගේ වීඩියෝස් වලට සවුන්ඩ් රෙකෝඩ් කරද්දී මෙන්න මේ වගේ වයර් මයික් එකක් තමයි මම පාවිච්චි කරේ. මේ වගේ වයර් මයික් එකක් පාවිච්චි කරද්දී මේක නන් බ්‍රෑන්ඩඩ් එච්චර හොඳම එකක් නෙවෙයි. මේකෙන් රෙකෝඩ් කරද්දී මම රෑ වෙනකන් ඉන්න ඕනේ, වටේ කවුරුවත් නැති වෙනකන් ඉන්න ඕනේ, සද්ද අඩු වෙනකන් ඉන්න ඕනේ. මේකට පොඩිම සද්දයක් වුණත් මේකට රෙකෝඩ් වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒකත් එක්ක තමයි මට මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ගැන දැනගන්න හම්බුනේ. බෝයා මේ ඊට පස්සේ මම ගත්ත බෝයා BYV2 කියන එක. මේකේ තව සීරීස් ටිකක් එනවා. මට බජට් එකටයි මට ඇති කියලා හිතුන ගානටයි මට මේ මයික් එක ඇති. මේ V2 කියන එක තමයි ලයිට්නින් පෝට් එක නේ එක. මේකේ මේ පැත්තේ තියෙනවා iPhone iPad වලට යූස් කරන්න කියලා. මේකේ V20 කියලා එකක් එනවා. ඒක ඉන්නේ C පෝට් එක. ඒක අපේ Android phone වලට යූස් කරන්න පුළුවන්. මෙයාලගේ noise cancellation තියෙනවා. 50 meters වැඩ කරනවා. ඒ වගේ සාමාන්‍යයෙන් හොඳ මයික් එකක් තමයි මේක. ගොඩක් බ්‍රෑන්ඩඩ්ම මයික් තරම්ම නැතත් අපේ සාමාන්‍ය දෙයක් කරගන්න තරම් මේ මයික් එක හොඳයි. මේ මම තාම මේක ඕපන් කරේ නැහැ. අපි බලමු මේක ඕපන් කරලා කොහොමද මේකේ තත්ත්වය කොච්චර දුර වැඩ කරනවද? noise cancellation කොච්චර දුරට අපිට සහයෝගයක් දක්වනවද? ඒ ඔක්කොම අද චෙක් කරලා බලමු අපි මේකේ. බලමු අපි මේ මයික් එක ඕපන් කරලා බොක්ස් එක කොහොමද මොනවද මේක ඇතුලේ තියෙන විස්තර එහෙම කියලා. මම මේක පිටිපස්සෙන් ඕපන් කරගන්නේ. මොකද මේ පැත්තේ ඕපන් කරන්න ගියොත් මට මේ බොක්ස් එක ෂුවර් නැහැ ඉරිලෙයිද කියලා. මේ විදියට මයික් දෙකයි කනෙක්ටර් එකයි තියෙනවා. පිටිපස්සේ කැටලොග් එක තියෙනවා. බෝයා බෑග් එකක් තියෙනවා. charging cable දෙකක් තියෙනවා. සිලිකා ජෙල් පැකට් එකක් තියෙනවා. මේක ඇතුළේ තව මොනවා හරි තියෙනවා නේද? මේක ඇතුළේ තව මොනවා හරි paper works ටිකක් තියෙනවා. මෙයාලගේ warranty card එක තියෙනවා. මට කියන්න අමතක වුණා මේකට 6 month warranty එකක් තියෙනවා. මේකේ තියෙනවා connector connect කරන විදිය තියෙනවා, on off කරන විදිය තියෙනවා. noise cancellation on off කරන විදිය තියෙනවා. charge කරන විදිය මේ හැමදේම තියෙනවා. මේ තියෙන්නේ connector එක. mic දෙකයි. මේ ස්පොන්ජ් එකට පහලින් තියෙන පහළම පැත්තේ තියෙන බටන් එකෙන් තමයි on off කරන්න තියෙන්නේ. ඔන්නාට පස්සේ මේ වගේ නිල් පාට ලයිට් එකක් පත්තු වෙනවා. මේ ලයිට් දෙක මේ ඔටෝ වෙනවා කනෙක්ට් වෙනකම්. කනෙක්ටර් එක මගේ අතේ නිසා කනෙක්ට් වෙන්න නෑ තාම. බලමු අපි මේ දෙක කනෙක්ට් කරලා කොහොමද තත්ත්වය කියලා. හරි මේ මයික් දෙක එකපාර ඔන් කරන්නත් පුළුවන්. බලමු අපි මේ එක මයික් එකක් ඕෆ් කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. එකක් ඕෆ් කරලා එකකින් කතා කරන්න පුළුවන්. අපි දුර ගමනක් යද්දී මයික් දෙකම අරන් ගිහිල්ලා දෙකම charge කරන් ගිහිල්ලා එකක් බැටරි ලෝ වෙලා ඕෆ් වුණාට පස්සේ අනිත් එක අපේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දැන් මම මෙච්චර වෙලා කතා කරේ ඔයාලට normal phone එකේ මයික් එකට. ඒ කියන්නේ මුකුත් සම්බන්ධ කරන්නේ නැතුව පිටින් මයික් එකක් සම්බන්ධ නොකර normal phone එකට වීඩියෝ කරේ. මම දැන් බෝයා මයික් එකේ කනෙක්ටර් එක phone එකට සම්බන්ධ කරලා මේ දැන් මයික් එකෙන් කතා කරන්නේ. ඔයාලට සමහර විට වෙනසක් තේරෙනවා ඇති. මම තාම මේකේ noise cancellation on කරේ නැහැ. noise cancellation on කරාම කොහොමද කියලා බලමු. මෙතන කනෙක්ට් වුණාට පස්සේ අර රතු පාට නිල් පාට නිවි දැල්ලුන බල්බ් එක මේ තනිකර නිල් පාටම පත්තු වෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ noise cancellation on කරාට පස්සේ පෙනේ කොළ පාට වෙනවා. දැන් කොළ පාටයි. දැන් noise cancellation on කරලා තියෙන්නේ. ඔන්න බලන්න noise cancellation off කරා. දැන් කොහොමද වටේ සද්ද ටිකක් ඇහෙනවා. දැන් noise cancellation on කරාට පස්සේ වටේ සද්ද ටිකක් සීමා වෙලා ඒවත් එක්ක නේ. සාමාන්‍යයෙන් මේක මේ ගෙවන ගානට මේ වගේ ඔප්ෂන් දෙන එක වටිනවා. මෙයාලා මේකේ බොක්ස් එකේ තියෙනවා 100 meters වැඩ කරනවා කියලා මම net එකේ සර්ච් කරාම 50 meters කියලා ආවේ මට. මේ බලමු අපි එළියට ගිහිල්ලා මේක කොච්චර දුර ඇත්තටම වැඩ කරනවද කියලා. මම මේ වීඩියෝ එක කරන්න එළියට ආවෙත් මෙන්න මේ හේතුව නිසා. වටේ සද්ද ටිකක් තියෙනවා, හුළඟ තියෙනවා, කුරුල්ලෝ කෑ ගහනවා. ඒ සද්දත් එක්ක තමයි මම මුලින් වීඩියෝ එක නෝමල් අරගෙන මයික් එකෙන් අරගෙන වෙනස ඔයාලට පෙන්නුවේ.
බලමු අපි මේක අරන් ගිහිල්ලා මේ ටිකක් දුර යන්න පුළුවන් තැනකට ගිහිල්ලා කොච්චර දුර වැඩ කරයිද කියලා. මෙයාලගේ තව මේක ඩීටේල් එකක් තියෙනවා. මේ දැන් අපි මෙහෙම කනෙක්ට් එක සම්බන්ධ කරලා තියෙන ඩිවයිස් එකට පිටුපාල හිටියත් මේ වගේ මේ මයික් එක වැඩ කරනවා කියලා. සමහර මයික් තියෙනවා මේ එහෙම පිටුපාල පොඩි දුරක් ගියපු ගමන් මේ කනෙක්ෂන් එක පොඩ්ඩක් අවුල් වෙනවා, කැඩි කැඩි යනවා, ඒ වගේ ප්‍රශ්න නේව තියෙනවා. මේක එහෙම නෑ කියලා තමයි යාලා කියන්නේ. කොහොමත් අපි මේක ටිකක් දුර යන්න පුළුවන් තැනකට ගිහිල්ලා චෙක් කරලා බලමු. මේකේ තව මෙතන ක්ලිප් එකක් තියෙනවා අපිට ෂර්ට් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ වගේ ඇඳුමට සම්බන්ධ කරගන්න පුළුවන් ක්ලිප් එකක් තියෙනවා. ඒ වගේම මේ ක්ලිප් එක අපිට අංශක 360ටම රොටේට් කරන්න පුළුවන්. ඒකේ වාසියක් තියෙනවා. මොකද මේ අතර මයික් එක සම්බන්ධ කරන වෙලාවක් වුණත්, මේ අතර මයික් එක සම්බන්ධ කරන වෙලාවක් වුණත්, එහෙම කෙලින් සම්බන්ධ කරන වෙලාවක් වුණත් ඒක කරකවන්න පුළුවන් එක ලොකු වාසියක්. බලමු අපි මේකත් අරගෙන තව දෙයක්. මෙතන තමයි මෙයාලගේ charging port එක තියෙන්නේ. මයික් දෙකට වෙනම charging cable දෙයක් යනවා. මේ පැත්ත මයික් එකට සම්බන්ධ කරලා මේ පැත්ත charger adapter එකකට සම්බන්ධ කරගන්න තියෙන්නේ. මේ ස්පොන්ජ් එකෙන් තමයි ගොඩක් දුරට අර noise cancellation එක on වෙලා ඒකට මේ ස්පොන්ජ් එකත් බලපානවා. බලමු අපි මේකත් අරගෙන ටිකක් දුරකට ගිහිල්ලා කොහොමද මේ දුර රේන්ජ් එක කොච්චර දුරකට වැඩ කරයිද කියලා. මෙයාලගේ තියෙන තව හොඳම දේ තමයි දැන් අපි මොනවා හරි කනෙක්ටර් එකක් ෆෝන් එකට සම්බන්ධ කරාට පස්සේ මේ අපි ඒ කනෙක්ටර් එක ආයි මේක ප්ලේ කරලා අපි රෙකෝඩ් කරපු එක හොඳද නැද්ද කොහොමද කියලා අපි ආයි චෙක් කරද්දි කනෙක්ටර් එක ගලවන්න ඕනේ. මෙයාලගේ එහෙම ඕනේ නැහැ. කනෙක්ටර් එක ෆෝන් එකේ තියෙද්දිම අපිට ප්ලේ කරලා බලන්න පුළුවන් මේ අපේ වීඩියෝ එක හොඳයිද කොහොමද රෙකෝඩ් එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඒක අපිට ආයෙම අහලා බලන්න පුළුවන් කනෙක්ටර් එක සම්බන්ධ කරලා තියෙද්දිම. ඒක නම් ඇත්තටම මට නම් ලොකු දෙයක්. මේ මයික් එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේක charge කරන්න තියෙන C port එකෙන්නේ. මේක කනෙක්ටර් එක charge කරන්න තියෙන C port එකෙන්. එතකොට අපිට කනෙක්ටර් එක ෆෝන් එකට සම්බන්ධ කරලා charging cable එකක් කනෙක්ටර් එකට සම්බන්ධ කරලා ඒකම ෆෝන් එක charge කරගන්න පුළුවන්. ඒ කියන්නේ දුර ගමනක් යද්දී වුණා ෆෝන් එක බැටරි ලෝ වුණාට පස්සේ ආයි කනෙක්ටර් එක ගලවලා එහෙම ප්‍රශ්න මොකුත් නැහැ. කනෙක්ටර් එකත් එක්කම charge කරගන්න පුළුවන්. ඒකත් ලොකු වාසියක් තමයි මේකේ තියෙන්නේ. අමාදාව මේ බොය මයික් එක එළියට චෙක් කරන්න මේක කොච්චර දුරට වැඩ කරනවද කියලා බලන්න. මේක මෙයාලගේ ඩීටේල් වල නම් තියෙනවා මේක 50 මීටර්ස් වැඩ කරනවා කියලා. බලමු මෙතන සාමාන්‍ය මීටර 120ක් විතර දුරක් තියෙනවා. මම 120ම යන්නේ නැහැ. සාමාන්‍ය මීටර 100කට කිට්ටු වෙන ගිහින් බලන්න මේක කොච්චර දුරට වැඩ කරනවද කියලා. මේ මයික් එක ඉන්ඩෝර් වලට රෙකෝඩ් කරන්න මේ ගොඩක් හොඳයි. එතකොට අර ඇතුළට ශබ්ද සාමාන්‍යයෙන් අපිට ටික ටිකනේ ඇහෙන්නේ. ඒ ටික ටික ඇහෙන සද්ද ඔක්කොම මේ කැන්සල් වෙලා අපේ වොයිස් එක විතරක් ඇහෙනවා. අවුට්ඩෝර් වලට නම් ලොකු මේ නොයිස් කැන්සලේෂන් එකක් එන්නේ නැහැ. ඒ වුණාට මේ අවුට්ඩෝර් වලටත් හොඳයි. මොකද මේ දැන් අපි ෆෝන් එක ට්‍රයිපෝඩ් කරන් හරි සෙල්ෆි ස්ටික් එක හරි අරගෙන යනවා නම් මේ අර මයි ෆෝන් එකේ මයික් එකට හුලංග දුන්නට පස්සේ සූ 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 ගාලා සද්ද ඇහෙනවානේ. දැන් ඒක සම්පූර්ණයෙන්ම කැන්සල් වෙලා අපි කියන එක අර වටේ සද්දත් ටිකක් විතර අඩු කරලා අපි කියන එක හොඳට ඇහෙනවා මේ මයික් එකෙන්. දැන් නම් මම මීටර් 50ක් විතර දුරට ඇවිල්ලා තියෙන්නේ. මේ හැටියට මේ මයික් එක වැඩ කරනවා නම් ඇත්තටම මේ මයික් එක මේ ගෙවන ගානට වටිනවා. මගේ වැඩවලට නම් මේ තරම් මට නම් ඒ හොඳටම ඇති. බලමු අපි තව ටිකක් දුර ගිහලා කොච්චර දුරට යනකම් වැඩ කරනවද කියලා. සමහර විට මම මේ කතා කර යද්දි මේක දැන් ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන්. අන්න එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර දුරට යනකම් මේ මයික් එක වැඩ කරනවද කියලා. දැන් නම් මම කොහොමද මීටර් 50 පහු කරලා තියෙන්නේ. මීටර් 50 පහු කරා කියන්නේ සුපර් මයික් එකක් මේක. දැන් මම සාමාන්‍ය මීටර් 100ක් වගේ දුරක් ඇවිල්ලා තියෙන්නේ. එතන මීටර් 100ක් වගේ තියෙනවා. මේ මෙතෙන්ටත් වැඩ කරනවා නම් මේ මයික් එක ඉතින් එතනින් එහාට කරන්න දෙයක් නැහැ නේ. තව මේ මයික් එකේ අහුවුණ දෙයක් තමයි මට මේ අපි මේක ෆෝන් එකට කනෙක්ට් කරලා තියෙන කනෙක්ටර් එක පැත්ත හැරුණාම ටිකක් මීටර් 50ට එහා වුණත් වැඩ කරනවා. හැබැයි මේ
අපි අනිත් පැත්තට හරනට පස්සේ අපේ ඇඟ කවර් වෙන විදිහට තියාගත්තට පස්සේ මේ කනෙක්ෂන් එක පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වෙන ගතියක් එනවා. ඒක මීටර් 50 රේන්ජ් එකේදී එන්නේ නැහැ. මීටර් 50 පැන්නට පස්සේ තමයි ඒ ඉෂුව එක එන්නේ. දැන් මම දැන් මේ මයික් එකේ noise cancellation off කරනවා. මම outdoor ගොඩක් සද්ද වැඩි ගොඩාක්ම සද්ද වැඩි තැනක ඉන්නේ. මම දැන් off කරනවා. දැන් බලන්න රෙකෝඩ් වෙන sound එකේ වෙනස. මම on කරනවා. මට නම් දැනෙන තරමට වෙනසක් තියෙනවා මේකේ. ඒක අපි අර වීඩියෝ එකක් එඩිට් කරද්දි හොඳට තේරෙනවා වෙනසක් තියෙනවා කියලා. ඕක තමයි බෝය මයික් එකේ තත්ත්වය. බලමු මේක මට නම් පාවිච්චි කරන්න ඇත්තරම මගේ වැඩවලට නම් දැනට ඇති. මොකද මේකෙන් මට සෑහෙන්න වැඩක් කරගන්න පුළුවන් සෑහෙන්න ලොකු උදව්වක් වෙනවා මේක. රෙකමන්ඩ් කරන්න පුළුවන් මයික් එක.